දැන් මේ විශ්‍රාම වැටුප් කතාවට මේකට ලියුම් දීලා බෑ. මොකද මේක පනතකින් ගෙනල්ලා තිබෙන්නේ. 82 77 පනත ඊට පස්සේ 82 සංශෝධනය කරනවා 92 සංශෝධනය කරනවා. හැබැයි පිටු 5ක විතර පනතක්. ඒ පනත ගේන්නේ නැතුව ලියුම් කෑල්ලක් දෙනවා මට විශ්‍රාම වැටුප් එපායි කියලා. මන්ත්‍රීවරුන්ටත් කිව්වල ඇමතිවරුන්ටත් කිව්වල එහෙම ලියුම් කෑලි දෙන්න කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක නීතියෙන් හිමි නම් ඔබට ඒක හිමි. ඒක නවත්තන්න බෑ ලියුම් කෑල්ලක් දීලා. අනිත් එක පුජ්‍යල බද්ධ කාරණයක් නෙමෙයි. දැන් මේගොල්ලෝ ආවේ සිස්ටම් වෙනස් කරනවා කියලා. එහෙනම් මේ විශ්‍රාම වැටුප සම්පූර්ණ නැති කරන්න පවතින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාටත් අනාගතයටත් නැති වෙන්න තමයි ඒක කරන්න ඕනේ. නැතුව මේ අනුර කුමාර ගත්තේ නැහැ කියලා හරි ඔහුගේ മന്ത്രിවරු ගත්තේ නැහැ කියලා හරි මේක වෙනස් වෙන්නේ නැහැ ඊගාව ආණ්ඩුවට කවුරු හරි පත් වෙන ආණ්ඩුවට පුළුවන් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න මොකද ඒක තමන්ගේ කැමැත්ත මතයි ඕන් ලියුම් දීලා තියෙන්නේ අනිත් අය ලියුම් දුන්නේ නැතිනම් ඒ විදිහට විශ්‍රාම වැටුප යනවා